සුබර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී ඔබ සියලුම දෙනාට අද බියුටි මනුද්දයා channel එක තුලින් ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඒ එන කමෙන්ට්ස් වලින් ගොඩක්ම තියෙන්නේ තව තවත් දේවල් ඒගොල්ලන්ට ඉගෙන ගන්න අවශ්‍යතාවය උඩ දැනුම වැඩි කරන්න මගෙන් අහන ප්‍රශ්න. ඉතින් මම ඕගොල්ලන්ට නිරතුරුවම හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා රූපලාවන්‍ය පැත්තෙන් සහ මනෝවිද්‍යාව පැත්තෙන්. මට ප්‍රැක්ටිකල් කරලා පෙන්වන්න පුළුවන් සමහරක් දේවල් පමණයි. මට ඩමි කෙනෙක් අරගෙන කරන්න විදියක් නැහැ. මොකද මම දැන් සැලොන් එකක් කරන්නේ නැති නිසා. මේ කරන්නේ මගේ ස්ටුඩියෝ එකේ ඉඳගෙන. ඒ නිසා තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලිව තමයි මම ඔයගලන්ට මේවා කියලා දෙන්නේ. මේ ප්‍රශ්නය තමයි මූණ සුදු වෙලා විතරක් බෑ මිස්. අත් දෙකත් ඒ විදිහට තියෙන්න ඕනනේ. අත් දෙක නිවසේදීම මූණ වගේම පැහැපත් කරගන්නේ කොහොමද කියලා අහලා තිනවා. මම ගොඩක් වීඩියෝ කරලා තියෙනවා මේ පිළිබඳව. ඒගොල්ලෝ ඒවා බලලා නැහැ. ඒ ගොඩක් දෙනෙක් මේ ළඟදී ඉඳලා වීඩියෝස් බලන අය ගොඩක් දෙනෙක්ම ඉන්නවා. ඒ නිසා මම ඒගොල්ලන්ගේ පහසුව තකා නැවත වීඩියෝ එකක් කරලා පෙන්නනවා අත් දෙක පැහැපත් කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ වීඩියෝ එක අවසානයේ දක්වා බලන්න මම ඒක ප්‍රැක්ටිකලි කරන්නේ. නමුත් ඊට ප්‍රථමයෙන් මට subscribe එකක් දීලා bell icon එක click කරලා වීඩියෝ එක නරඹන්න. අවසානයේ like එකක් දීලා comment එකක් දාලා යන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේ අතපය පැහැපත් කරගන්න එකට ටිකක් සැර ಜಾති පොඩ්ඩක් එකතු කරනවා මුහුණට වඩා. මොකද හේතුව මූණේ සම ගොඩක් සියුම්. අත්වල පොඩ්ඩක් ගොර හැදි. අපේ මේ කේශ මූලය තුලින් ඒ අපි දාන ස්ක්‍රබ් එක නැත්නම් පැක් එක හොඳට ඇබ්සෝබ් වෙනවා හැමට අපි මේ එකතු කරන දේවල් නිසා. ඒක නිසා මූණට ගානේවා අත්වල ගෑවට කමන්නේ. අත්වලට විශේෂයෙන්ම හදන දේවල් මූණේ ගන්න එපා. මොකද ඒක පොඩ්ඩක් සැර වැඩි. එහෙම නැතුව හැමට කිසි බාධාවක් වෙන්නේ නැහැ. ආයුර්වේදීය දේවල් අර පොඩ්ඩක් දැවිල්ල වගේ එනකොට මූණට ටක් ගාලා ඉෆෙක්ට් වෙනවා. ඉස්සෙල්ලාම මම ඔයගලන්ට ඒ සත්‍යතාවය කියලා දුන්නා. සම පැහැපත් කරගන්න අත්‍යවශ්‍ය දේවල් තමයි මීපැණි, කුරුදු තෙල් ස්වල්පයක්, කෝපි කුඩු, හාල් පිටි ස්වල්පයක් සහ වැස්ලින්. එකකට එකක් හොඳට ගැලපෙනවා. මේවා මූණේ ආලේප කරනවා නම් හොඳට චෙක් කරලා බලලා ආලේප කරන්න ඕන. මොකද පොඩි දැවිල්ලක් එන නිසා. මූණේ සම ගොඩක් සෙන්සිටිව් නිසා තමයි අපිට ගොඩක් අර දැවිල්ල එන්නේ. නමුත් ලස්සනට මූණ පැහැපත් වෙනවා. ඉවසීම තියෙනවා නම් මූණෙත් ගාලා ටිකක් වෙලා ඉඳලා මූණේ සම පැහැපත් කරගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඉන්නකෝ. ඒකට අත්‍යවශ්‍ය දේවල් මම මුලින් කිව්වා. නමුත් අර පොඩ්ඩක් අමතක වුණා. මීකිරි හරි යෝගට් හරි දාන්න ඕන. වීඩියෝ එකකින් මම මේක කරා. ඒක බලලා පිටරට ඉන්න අපේ කාන්තාවන් අහලා තිබුණා මීකිරි නැහැ ඒගොල්ලන්ට යෝගට් කමක් නැද්ද කියලා. ඒගොල්ලන්ට නැවතත් ඒ දැනුම ලබා ගන්න තමයි මම මේ යෝගට් දාලා පෙන්නන්නේ. මීකිරි වඩා හොඳයි. නමුත් නැතිනම් යෝගට් ප්‍රශ්නයක් නැහැ. මම අද මේකට දාන්නේ යෝගට්. මම කිව්වා ඔයගලන්ට වැස්ලින් අවශ්‍යයි කියලා. මේ වැස්ලින් එකේ පියෝ පෙට්‍රෝලියම් ජෙල් එක අන්තර්ගතයි. මම මුලින්ම කිව්වා හාල් පිටි සල්පයක් එකතු කරන්න කියලා. ඊටත් වඩා ගුණාත්මකයි. වැල්මී කුඩු ඔයගොල්ලන්ගේ ළඟ තියෙනවා නම් දාන්න. මුනේ සමටත් ඉතාමත්ම හොඳයි මේ වැල්මී. දැන් මම එකින් එක දාලා පෙන්නන්න මේ වැල්මී කුඩු. මේ තමයි කෝපි. මීපැණි. මේ තමයි පිරිසුදු මීපැණි. මේ තමයි යෝගට්. මේ දැන් මම දාන්නේ වැස්ලින්. දැන් මම මේක හොඳට කලවම් කරනවා. දැන් පේන ඇති වර්ණය ඇඟ උෂ්ණ නම් කොරලා වගේ තියෙනවා. ඒ අයට ගොඩාක්ම හොඳයි මේක. හැම ආරක්ෂා වෙනවා. හැමෙහි තෙතමනේ ආරක්ෂා කරන නිසා. පොඩ්ඩක්වත් කළු පාට වෙලා නැහැ. මේ බලන්න. මගේ ඔයගලන්ට සෝදලා පෙන්නන්නම්. අනිත් අතේ ගාලා ඉවරම වෙලා. අත්තල දෙවෙනි වතාවටත් ගන්න. මොකද හේතුව දෙවෙනි වතාවට ගන්නකොට මේ ටික හොඳට ඇලිලා තියෙන නිසා කුරුඳු වල සැර ඇඟට දැනෙන්නේ නැහැ. මේක දැන් ස්ප්‍රේ කරාම හොඳට හැමට ඇබ්සෝබ් වෙනවා. මේ මම දැන් ගාලා ඉවරයි. විනාඩි 15ක් ඉඳලා තමයි මම මේක සෝදා හරියි. සෝදන මොකලන්ට පෙන්නන්න වෙනස. බලන්නකො වෙනස. මේ බලන්න අතේ සම එකම පාටකට ආවා. ඉතින් මම ඒක තමයි කිව්වේ මූණයි සම එක විදියටම පැහැපත් කරගන්න තමයි මම මේ ඔයගලන්ට කියලා දුන්නේ. අපේ මූණ නම් හිරු රශ්මින් ආවරණය කරගන්න පුළුවන් සන්ග්ලාස් දාලා උඩයක් අරගෙන යනවා.
ඉතින් ගොඩක් වෙලාවට මූණ ආරක්ෂා කරගන්න පුළුවන්. නමුත් අත් ආරක්ෂා කරගන්න ගොඩක් අමාරුයි. අතේ මූණේ සම එක වර්ණයකට එන්න සුමානයකට සැරයක් හරි සුමාන දෙකකට සැරයක් හරි මේක කරන්න සමෙහි තෙතමනේ රඳවාගෙන ලස්සන සම ඇති කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට හොඳ දැනුම් සම්භාරයක් ලැබෙන්නේ නැති කියලා. පසුගිය වීඩියෝ එකෙත් මම කරේ සම පැහැපත් කරන දේවල් සම්බන්ධව. නැවත වතාවක් ඔයගලන්ට මතක් කරනවා subscribe කරලා bell icon එක click කරලා like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා කියලා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සමු ගන්න. Thank you.